හයි යාළුවනේ මෙතෝ vlogs YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. තරඟ තුනකින් යුත් ශ්‍රී ලංකා කාන්තා නවසීලන්ත කාන්තා 2020 තරඟාවලිය අදින් අවසන් වුණා. මීට පෙර පැවති තරඟ තුනකින් යුත් එක් දින තරඟාවලිය 2-0 ලෙසින් ජයගත්තේ සත්කාරක නවසීලන්ත කණ්ඩායමයි. කෙසේ වෙතත් එක් දින තරඟාවලියේ ප්‍රථම එක් දින තරඟය අයහපත් කාලගුණයේ හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව නිමාවටපත් වුණා. කෙසේ වෙතත් 2020 තරඟාවලියේ පළමු තරඟයෙන් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම. 2020 තරඟාවලියේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා. නමුත් දෙවන 2020 තරඟයේ ජයගත්තේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි. ඒ අනුව තරඟ තුනකින් යුතු 2020 තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එක් වූයේ කෙසේ හෝ අවසන් 2020 තරඟයේ ජය ගනිමින් 2020 තරඟ ජයග්‍රහණය තහවුරු කර දීමේ අරමුණින්. කෙසේ වෙතත් අද මෙරට වේලාවෙන් අලුයම 2:45ට ආරම්භ වූ තරගයේ නවසීලන්තීනිම අතරවාරයේදී ඉතා අවාසනාවන්ත ලෙසින් අයහපත් කාලගුණයේ හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා. ඒ අනුව 2020 තරඟාවලියේ ජය පරාජයකින් තොරවයි අවසන් වුණේ. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි පන්දුවක් වෙද්දී කඩුළු 3ක් දැවි ලකුණු 101ක් ලබාගෙන සිටියා. ඉන් අනතුරුව තරගයට අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු වූ බලපෑම නිසා තරගයේ අත්හැර දැමීමට සිදු වුණා. නවසීලන්ත පළමු විකට්ටුව නායිකා සුසී සහ පිලිට සමගින් පන්දු 50කදී ලකුණු 60ක් එක්කලා. කෙසේ වෙතත් නායිකා චමරි අතපත්තු සුසී ලකුණු 31කට සීමා වීමත් සමගින් එම සම්බන්ධතාවය බිඳ වැටුණා. පන්දු 28කින් වාර්තා වූ ඇයගේ ඉනිමට 4 පහර 3ක් ඇතුළත්. කෙසේ වෙතත් නවසීලන්තයේ ලකුණු සංඛ්‍යාව 77ක් වන විට ඔවුන්ගේ කඩලු 3ක් බිඳ වැටුණා. දිල්හාරි හමුවේ දැවී ගිය එම්වා ලකුණු 4යි. ප්‍රියදර්ශනී හමුවේ දැවී ගිය බ්‍රෝක් ලකුණු 0යි. කෙසේ වෙතත් ඉන් අනතුරුව තරගයේ අතරමැද නතර කරන වෙන තෙක් සිව්වන විකට්ටුව වෙනුවෙන් වෝරියා සමගින් ඉසි පන්දු 20කදී නොබෙදුණු ලකුණු 28ක සම්බන්ධතාවයක් පිහිටීමට සමත් වුණා. ජෝර්ජියා පන්දු 37ක් තුලද නොදෙවී ලකුණු 46 4 පහර 3ක් හා 6 පහර 2ක් ඇයගේ ඉනිමට ඇතුළත්. ඉසි පන්දු 14ක් තුල ලකුණු 17යි 4 පහර 1ක් ඇතුළත්. පන්දු යැවීමේදී චමරි අතපත්තු පන්දුවාර 3ක් තුලදී ලකුණු 19ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දබා ගැනීමට සමත් වුණා. ඉනෝෂී ප්‍රියදර්ශනී පන්දුවාර 3ක් තුල ලකුණු 27කට කඩලු 1යි. කවිෂා දිල්හාරි පන්දුවාර 3ක් තුලදී ලකුණු 21කට කඩලු 1යි. ඒ අනුව 2020 තරඟාවලියේ වීරවරිය ලෙසින් චමරි අතපත්තු සම්මානය දිනා ගැනීමට සමත් වුණා. චමරි අතපත්තු 2020 තරඟාවලියේ වීරවරිය ලෙසින් චමරි අතපත්තු සම්මානය දිනා ගැනීමට සමත් වුණා. චමරි අතපත්තු 2020 තරඟාවලිය තුලදී ලකුණු 87ක් සහ කඩලු 2ක් දබා ගැනීමට තුන් ඉරියව් දක්ෂතා දක්වීමට සමත් වුණා. මේ වගේ තොරතුරු එක අපිත් එක්ක රැඳී සිටින්න ඔබට සුබ දවසක්.